මරුණට පස්සේ මල කඳටත් රාංගනයක් තියෙනවා. ඒක අපේ නිමල් ප්‍රේමචන්ද්‍ර මහත්තයා දක්සයි රූ ගන්නන්ට. මැරිච් එකව හදනවා බල මැරිලා නෑ වාගේ. ඇවිල්ලා බලනකොට අරුන්ද බුද්ධි වාගේ හුස්ම ගන්නවද නැද්ද කියන එක පේන්නේ නැති මට්ටමට අරුන්දව හැඩ කොල්ලා හදලා. අරුන් ඇවිල්ලා කියනවානේ මේ අයියා මහත්තයා මෙච්චර දවසක් තියාගන්න ඕනේ කීයක් ගියක් කමක් නැහැ අපේ තාත්තව මෙහෙම හදාපන් මේ වගේ පෙට්ටියකට බත් සරලුවක් දුන්නේ අයියා ඔක මරණකන් ලොක්කට බත් සරලුවක් දීපු නැති එකවය ඇවිල්ලා අරුන්දට පණ දෙන්න වාගේ පෙට්ටියක තියාපන් කියලා කියන්නේ 20000කට 60000ක් ගනි පවුන 20000කට 60000ක් ගත්තත් පවුන ඇත්තටම ඇයි මේ කාලකන්‍යා කරාපු අපරාධ කාලකන්‍යා කරාපු අපරාධ මේක අර වෙලාවට තමයි ඇවිල්ලා රංගපාලා ලෝකයට පෙන්වන්න හදන්නේ අසත්පුරුෂය ඇත්ති පළක් නෑනි මරුණට පස්සේ රෙදි කෑල්ල කොතලා ගෙනින් වල දැම්මා මොකද වෙන්නේ රෙදි කෑල්ල කොතලා ගෙනින්ලා වල දැම්මත් කමක් නෑ ඒ කාලේ කලේ ඒකනේ කැලේ ගහනවා කියලා නේ කිව්වේ රෙදි කෑල්ල ගෙදුවා ගෙනින්ලා බිහික්කා එහෙම තමයි කියන්නේ ඒක තමයි ඇත්ත ඒක වසන් කරනවානේ අපි මේ රංගපාන්නේ මල් ශාලාවේ අවසාන මිනිය ගාව මේ වාගේ මල් බුකි තියලා මල් වඩම් තියලා සැරසිලි දාලා පෙට්ටිය වටේට මල් මාලයක් ගොතලා දාලා පත්තු වෙන නිමෙන බුබුලු විදුලි බුබුලු තියලා දෙපැත්තෙන් හුලම් පෙත්තු දෙකක් තියලා ඉහානෙන් පානෙන් ලොකු පොල් ගෙඩි වාගේ මරුණට පස්සේ නිදා කරුන්දට ඇත්තට එවුන්දා ජීවත් වෙලා ඉන්න කාලේ මෙහෙම තිබ්බම මැරෙන්නේ නැහැ එවුන්දා මෙහෙම තිබ්බනම් එවුන්දා සතාධික කාලයක් ඉඳී ප්‍රීතිය මගේ උන් වාගේ જાතියක් මේ තුන් ලෝකේ මට මුණ ගැහුනේ නැහැ කියලා නමුත් පින්නතුනි මරුණට පස්සේ අර දවස් 3ට පුදු බුපේසෙත් තියලා එන යනායට කණ්ඩ දීලා පුදුම විදියට සංග්‍රහයක් මේ වාගේ නිසරු පෞකාර ගමනක අපි යෙදෙනවා ඒකෙම ඉන්න අපිට පුතා ඒ තේරෙන්නේ නැහැ මේක ඇත්ත